රාගයෙන් මුලා වෙලා තම තමන්ගේ හිත රාගයට යට වුණාට පස්සේ තනි තනියෙන් තම තමන් කරන දේවල් දැක්කොත් හිතුවොත් චී කියලා හිතෙන තරම් යම් දවසක ඒ රාගේ චී කියලා ඇත්තටම හිතලා නම් විරාගී වෙන්න ඒ සිතවිල්ල වටිනවා රාගෙන් හිතපු සිතවිලි ලක්ෂයකට වැඩිය ඒ සිතවිල්ල වටිනවා විරාගී වෙන්න තරහෙන් බැනපු දේවල් තරහෙන් කරපු දේවල් තරහෙන් වෙවුලන හැටි මූණ අඳුරු වෙලා යන හැටි ළඟ තියෙන එකෙන් ගහන හැටි නොයෙක් නරක වචන අරන් බයින හැටි සිහි කළොත් රාග තරහ ඇත්තටම තිත්ත වුණොත් මේක එපා මං කවද්ද මේ තරහෙන් නිදහස් වෙන්නේ කියලා යම් දවසක වීත දෝෂී වෙන්න ඒක උපකාරයි තම තමන්ගේ මෝඩකම් ගැන තම තමන්ම සිහි කරලා කලකිරුණොත් තම තමන්ගේ මෝඩකම් හදාගන්න ඒක උපකාරයි. ඒ නිසා වැරද්දට කෙනෙක් යොමු වෙලා තියෙන්න පුළුවන්. මහා බෝධිසත්වෝ පවා අර ගණිකාවක් ළඟට ගිහිල්ලා සංසාරේ කහවණු 10 දිදී හිටියා. මට්ටු වුණා දවසක බෙල්ලෙන් එළියට දාලා. හදලා දාලා. මට්ටු වෙනවා නම් හොඳයි. නුවණැත්තාට මට්ටු වෙනවා තරම් දෙයක්. උපක ආජීවකයා ඉස්සරහට එනකොට එත වෙන බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න තිබ්බනේ උපකට. කාරණා දෙකක් නිසා ධර්මයෙන් දේශනා කළේ නැහැ. එකක් ඉස්සල්ලාම බණහන පිරිස වෙනයි. අනිත් එක තමයි උපකට ඥානෙ එන්නේ මට්ටු වෙන්න ඕන ගෑනුවෙක්ගෙන්. ඒ නිසා උපක එක හිතවත් වෙලා උපක යැව්වා. ගිහිල්ලා අර කලුගෙන් බැනුම් අහගෙන තිත්ත බැනුම් අහගෙන එපා වෙලා ආවා. එදාට දහම් දෙසුවා අවබෝධ කළා. මම මේ කියන්නේ අවබෝධයෙන් කෙලෙස් වලට කලකිරීම අවශ්‍යයි නිවන පිණිස. ඔය වගේ වැඩපිළිවෙලක යෙදීමෙන් නිවන උපදින්නේ අටපිරිකර පූජා කර කර සාදු කීමෙන් නෙවෙයි. මේ වනාහි විදර්ශනාවයි. මේ වනාහි ප්‍රඥාවයි. මේ වනාහි ඥානයයි. මේ වනාහි හැකියාවයි. කෙලෙස් වලට ගරහන්න පුළුවන් බව. පින්කමකට ගිහිල්ලා නම කියවෙන්නේ නැතකොට මගේ නම කිව්වේ නෑ කියලා හිතනවට වැඩිය හොඳ නැද්ද? මගේ නමට මං කොච්චර ආසාව වෙලාද මෙතන. චීක් මේ නම කියව ගන්න එක කියලා චී කියලා හිතුනොත් සංසාර ඒව පුරුද්දට යනවා. ඊට පස්සේ ඉක්මනට කෙලෙස් අත්හරින්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් සාරිපුත්තයන් වහන්සේ ඔහොම කලකිරිලා තිනවනේ සසරේ කෙලෙස් වලට. ඒතර කෙලෙස් වලට කලකිරීම ගැන කවර කතාවද? උන්වහන්සේ නිකෙලෙස් වෙලා ඉන්න ජීවිතේ. රහතන් වහන්සේ නමක් වුණ ජීවිතේ. උන්වහන්සේ කැවුම් වළඳනකොට එක උන්වහන්සේ නමක් කිව්වා කැවුම් වලට ආස නැත්තේ කවුද ඉතින් කියලා. මෙහෙම කාටට මේ ගන්නට උන්වහන්සේ වළඳන්ට උඩට ගත්ත කැවුම් ගෙඩිය එහෙම්ම තිබ්බා. පිරිනිවන් පානකල් කැවුම් වළඳලා නැහැ. අපේ ජීවිත දිහා බලන්න. කොච්චර එපා කිය බැන බැන ආයේ පස්සේ යනවාද? උඹ නම් එපා කියලා ආයේ කොච්චර මැසේජ් යවනවාද? එපා නොවන බව. කෙලෙසේ එපා කරගන්න ඇතුලේ. ඒක සෑහෙන වටිනවා නිවනට. පොඩි වෙලාවක් තුල කිව්වට බොහෝ කාලයක් සැප පිණිස කුසල් පිණිස බුද්ධ ශාසනයේ පිහිට පිණිස පවතින දහම් පරයයක් ඔය කිව්වේ.